ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඉතින් ටිකක් ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ. සතියක් විතර මට තිබුණ වැඩ රාජකාරී සහ අධික කාර්යබහුලතාවය මත වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් අවසානට මම කරේ තුඹ තවාං කරන්න පැකට් පුරව ගන්න කොහොමද කියන එක. ඉතින් ඒ තවාං කරන වීඩියෝ ටික අපි ඉස්සරහට කරමු. මම ඒක චුට්ටක් නැවැත්තුවා මේ දවස්වල මට ටිකක් වැඩි වුණ හින්දා. ඉතින් ඒ අතරේ දැන් අපි මේ ගෙඩි කඩන තුඹ වගාවක තමයි අපි වීඩියෝ කර හිටියේ. ඉතින් ඒ වගාවේ මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා තුඹ වගාවේ වල් මර්ධනය තනකොළ කපන හැටි ඒවට පාවිච්චි කරන තල. ඉතින් ඒ වගේ ගැන මම වීඩියෝ එකක් ඔයාලට කලින් කරා. ඒක ඔයාලා බලලා තිබුණා. සමහර අය කමෙන්ට් කරලා ඒක විස්තර අහලා තිබුණා. හරි දැන් මේ මම කරේ තනකොළ මැෂින් එකකින් තනකොළ කපා ගන්න විදිහ ගැන තමයි ඔයාලට වීඩියෝ එකේදී කියලා දුන්නේ. හැබැයි මම අලුත් අත්හදා බැලීමක් කරා. ඒකට හේතු වුණෙත් මේ දවස්වල මට තියෙන කාර්යබහුලතාවයෙන් හින්දා තියෙන වැඩ රාජකාරීත් එක්ක තුඹ කියන්නේ කෑල්ල තනකොළ කපන්න ගියා සෑහෙන වෙලාවක් ඒ වැඩේටත් යන හින්දා මම කල්පනා කරා දානික මේ දවස්වල වහින හින්දා තනකොළ කැපුවත් සතියක් එකමාරක් විතර යනකොට ආයෙත් ඒ තිබුණ ගානටම තනකොළ වෙනවා. ඉතින් ඒ හින්දා මම කල්පනා කරා පොඩි අත්හදා බැලීමක් කරලා මේ තනකොළ තෙල් එහෙම නැත්නම් මේ ග්ලයිෆොසේට් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා තුඹ වගාවකට. හරි. ඒ කියනවා රවුන්ඩ් අප් කියලා එහෙම කට්ටිය හඳුන්වන්නේ ග්ලයිෆොසේට් කියන රසායනික අඩංගු වල්නාශක. ඉතින් මෙතන පොඩි අවදානමක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ තුඹ වගාවේදී තුඹ වගාවට ස්පර්ශ වෙන්න බෑ විශේෂයෙන් පත්‍රවලට. ඉතින් එහෙම වුණොත් එහෙම තුඹ වගාවට හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ පැල මැරෙනවා. ඉතින් ඒ අභියෝගයේ කොහොම හරි මම සාර්ථකව ජයගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තුඹ වගාවේ තනකොළ. තාම හොඳින් වර්ධනය වෙලා තියෙනවා. මේ සම්පූර්ණම තනකොළ මැරිලා ඔයාලා යටින් බැලුවහම පේනවා සම්පූර්ණම තනකොළ මැරිලා තියෙනවා. එහෙමත් තැනක විතරක් ගහක් දෙකක් ඉතුරු වෙලා තියෙනවා පැල මුලම හරියේ. ඉතින් ඒක අපිට අතින් ගලව ගන්නත් පුළුවන්. දැන් තනකොළ මර්ධනය වෙලා තියෙන හින්දා ඉතින් මේ වැඩේ ඇත්තටම අපිට වාසි සහගත වැඩි. මොකද මේ තනකොළ තෙල්ලයක් ගහුවාම ඒ ගහපු දවසේ ඉඳලම තනකොළ ගහ හිමිට මෙරලා එනවා. ඒ වගේම නැවත මාස එකමාරක් දෙකක් සමහර විට මේ තනකොළ මේ තුඹ වගාවේ ගොල්ල හොඳට හැදුනට පස්සේ නම් ආයෙ තනකොළ වෙන එකක්ම නැහැ. ඉරව්ව නැති හින්දා. ඉතින් මේ ඔයාලට මම කියලා දෙන්නම් මේ තනකොළ තෙල් පාවිච්චි කරන්න ඕන විදිහ. ඒකට මම දියර ඉසින යන්ත්‍රය එහෙම ස්ප්‍රේ යන්ත්‍රයට පොඩි කෑල්ලක් හයි කරගත්ත වටේට විහිදෙන එක වළක්ව ගන්න. ඉතින් එහෙම තමයි මේ තෙල් අපි පාවිච්චි කරේ. මම ඒ ගැන ඔයාලට කියලා දෙන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් මට කියන්න ඕනුනේ හැම වෙලාවෙම අත්හදා බැලීම් කරන්න ඕනේ. සාම්ප්‍රදායික විදියට හැමදාම කරගෙන ආපු විදිහට වගාවක් කරගෙන යන්න අමාරුයි. ඉතින් අපේ තියෙන ගැටලු ප්‍රශ්න කාලයේ මේ හැම එකක් එක්කම අපි දැනගන්න ඕනේ කොහොම හරි අපිට ගැළපෙන විදිහට අපේ විදිහට මේවා වෙනස් කරලා හදාගන්න. ඉතින් ඒ හින්දා අත්හදා බැලීම් කරන තාක්කල් තමයි ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද තුඹ වගාවට ග්ලයිෆොසේට් යොදන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න ආවේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම තනකොළ මැරලා තියෙන්නේ. සාර්ථකම එක්ක තුඹ ගහකටවත් චූටි හෝ හානියක් සිද්ධ වුනේ නැතුව සාර්ථකවම වල් මර්ධනය කරගන්න පුළුවන් වුණා. ඉතින් සුබ දවසක් ඔයාලට. මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද ග්ලයිෆොසේට් පාවිච්චි කරන්න කියලා තුඹ වගාවට. එහෙනම් සුබ දවසක්.